අපි විවිධ මිනිස් මාංශ අනුභව කරපු සයිකෝ මිනිස්සුන්ගේ කතා ඕන තරම් අහලා තියෙනවා. ජෙෆ්රි ඩාමර් වගේ දරුණු මිනිමරුවන්ගේ කතා Netflix එකේ බලද්දී ඔයාට නිකමටවත් හිතලා තියෙනවද මේ වගේ දේවල් අපේ ලංකාවෙත් වෙන්න බැරිද කියලා? පරිස්සමෙන් අහන්න. මේක මවාගත්තු කතාවක් නෙමෙයි. මීට අවුරුදු ගානකට කලින් ඇඹිලිපිටිය ප්‍රදේශයේම හොල්මන් කරපු සත්‍ය කතාවක්. කපිල කියන්නේ ඇඹිලිපිටියට නුදුරු ගමක ජීවත් වෙච්ච හරිම අහිංසක තරුණයෙක්. එයාගේ එකම හීනේ උනේ කීයක් හරි හම්බ කරලා ලෙඩින් ඉන්නේ එයාගේ අම්මවයි තාත්තවයි බලා ගන්න එක. අම්මේ මම කොහොම හරි රස්සාවක් හොයාගෙන ඔයාලට බෙහෙත් ගන්න සල්ලි එවන්න. මෙහෙම කියපු කපිල ගෙදරින් සමුගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. රස්සාවක් හොයාගන්න පාරට බැස්ස කපිලට දවසක් දකින්න ලැබෙනවා ජනරංජන හෝටලේ. ඒ කාලේ ඒක ප්‍රදේශයේ හරිම ජනප්‍රිය තැනක්. ඒ හෝටලේ අයිතිකාරයා කපිලව මුණ ගැහුනම හරිම කාරුණික විදිහට කතා කළා. පුතා මම ඔයාට රස්සාවක් දෙන්නම්. මෙතන වැඩ කළොත් ඔයාට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. අයිතිකාරයා කිව්වේ මකරෙක් වගේ hina වෙලා. කපිල හිතුවේ Tamanට දෙයියෝ පිහිට වුණා කියලා. කපිල සති කිහිපයක් හෝටලේ සාමාන්‍ය විදිහට වැඩ කළා. එයා හරිම මහන්සියෙන් වැඩ කරනෝ දැකපු අයිතිකාරයා දවසක් කපිලව එයාගේ කාමරයට කැඳවනවා. කපිල ඔයා හරිම හොඳට වැඩ කරනවා. ඒ නිසා මම ඔයාට උසස් වීමක් දෙන්න හිතනවා. හැබැයි මේක හෝටලේ වැඩක් නන් නෙමෙයි. මට කැලේ මැද්දේ ලොකු ගංජා හේනක් තියෙනවා. ඔයාට තියෙන්නේ එතනට ගිහිල්ලා මාසයක් ඒක බලා ගන්න. ඒ මාස ඉවර වුණාම මං ඔයාට මාස 3ක විතර පඩියක් එකපාර දෙන්නම්. කපිල මුලින් ටිකක් බය වුණත් අම්මලාගේ බෙහෙත් ගන්න සල්ලි ඕන නිසා මේ ආන්තරාදායක වැඩේට කැමති වෙනවා. මාසයක් තිස්සේ කපිල මේ මූසල කැලේ මැද්දේ හුදකලාවේ අයිතිකාරයාගේ නීති විරෝධී බගාව රැක බලා ගත්තා. හැමදාම රැට එයා හීන මැව්වේ මේ පඩිය ගත්තම අම්මටයි තාත්තටයි සලකන විදිය. මාසේ අවසානයේදී අයිතිකාරයා එතනට ආවේ කපිලට පොරොන්දු වෙච්ච සල්ලි මිටියක් අරගෙන. පුතා ඔයාගේ වැඩේ නියමයි. මෙන්න ඔයාගේ පඩිය. අද රෑම ඔයා ගෙදර යන්න. සල්ලි මිටිය ගත්තු කපිලට ලොකු සතුටක් දැනුණා. එයා සල්ලි මිටියත් අරගෙන එදාම රෑ කැලේ මැදින් තියෙන අඳුරු අඩිපාර දිගේ ගෙදර යන්න පිටත් වෙනවා. හැබැයි කපිල දැනගෙන හිටියේ නෑ තමන්ගේ මාරයා තමන් පිටිපස්සෙන්ම එනවා කියලා. අඳුරු කැලෑ පාරේදී අයිතිකාරයා කපිලව ඉතාමත්ම ක්‍රූර විදිහට මරලා දැම්මා. එයාට ඕන උනේ කපිලට දීපු සල්ලි ටික ආයෙ ගන්න විතරක් නෙමෙයි. මේ හේන පිළිබඳ රහස එළියට යන්න නොදී ආරක්ෂා කරගන්න. ඒත් එයා කැමති වුණේ නෑ මේ මල සිරුර නාස්ති කරලා දාන්න. හෝටල් අයිතිකාරයා කපිලගේ සිරුර රහසින්ම හෝටලේට ගේනවා. දැන් මේ හෝටලේ කුස්සිය ඇතුලේ සිද්ධ වෙන්නේ මිනිස්සෙක්ට හිතා ගන්න බැරි දරුණු ක්‍රියාවක්. අයිතිකාරයා විසින් මරා දාපු අසරණ සේවකයන්ගේ මාංශ කෑලි වලට කපලා මේ හෝටලේ තිබ්බ අර ප්‍රසිද්ධ මස් ව්‍යංජනයට එකතු කරනවා. ජනරංජන හෝටලේ මස් කරේ කොච්චර රසද කියනවා නම් ඈත ප්‍රදේශ වලින් පවා මිනිස්සු මේක කන්න ආවා. මිනිස්සු පොලිමේ ඉඳලා මේ මස් ව්‍යංජනේ කෑවා. කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒ රස පිටිපස්සේ තියෙන්නේ කපිල වගේ අහිංසක තරුණයන්ගේ ලේ සහ මස් කියලා. කපිලගේ අම්මයි තාත්තයි මාස ගාණක් බලාගෙන හිටියා තමන්ගේ පුතා සල්ලිත් තරම් ගෙදර එයි කියලා. පුතා එනවා කිව්වා නේද කියලා අම්මා හැම පාරම බලන් ඉන්නවා. හැබැයි යාලා දැනගෙන හිටියේ නෑ එදා රෑ හෝටලෙන් කෑම කාපු පාරිභෝගිකයන්ගේ බඩවල් ඇතුලේ තමයි තමන්ගේ පුතා ඉන්නේ කියලා. කවදාවත් හංගන්න බැරි දේ තමයි ඇත්ත. දවසක් මේ හෝටලෙන් කෑම කමින් හිටපු පුද්ගලයෙක්ට එයාගේ මස් ව්‍යංජනය ඇතුලේ තිබිලා අමුතු දෙයක් හම්බ වෙනවා. ඒක දැක්ක ගමන් එයා විසි වෙලා යනවා. ඒ තමයි මිනිසෙක්ගේ නියපොත්තක් සහ ඇඟිල්ලක කොටසක්. මේ සිදුවීමත් එක්ක පොලිසිය වහාම හෝටලයට කඩා පැනලා පරීක්ෂණ පවත්වනවා. එතනදී තමයි මුළු ලංකාවම හෙල්ලුණු රහස එළියට එන්නේ. හෝටල් අයිතිකාරයා සේවකයන්ව ගංජා හේන් වලට යවලා පස්සේ යාලව කැලේදී මරලා සල්ලිත් අරගෙන එයාලගේ මස් පාරිභෝගිකයන්ට කවලා තියෙනවා. ඊටත් වඩා භයානකම දේ තමයි මේ හෝටලේ පිටිපස්සේ වලවල් වල තිබිලා තවත් සේවකයන් කිහිප දෙනෙක්ගෙම අස්ති පොලිසියට හම්බෙලා තියෙනවා. ඉතින් සල්ලි වෙනුවෙන් මනුස්සකම බල්ලට දාපු මේ වගේ සයිකෝ මිනිස්සු අපේ සමාජයේ ජීවත් වුණා. මේක අහද්දි වාගේ ඇඟ සීතල වෙලා යනව නේද? ජෙෆ්රි ඩාමර්ලා ඉන්නේ ඇමරිකාවේ විතරක් නෙමෙයි ලංකාවේ ඇඹිලිපිටියේත් එදා මනුස්ස වේශයෙන් තිරිසනෙක් ජීවත් වුණා. ඊළඟ පාර වා කොහේ හරි කඩේකින් මස් ව්‍යංජනයක් අද්දි නිකමට හිතලා බලන්න. ඒ රස පිටිපස්සේ තියෙන මොන වගේ අඳුරු රහසක්ද කියලා.